ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ දෙමව්පියෝ මුණ ගැහෙන්න හරිම ආසාවෙන් එයාලගේ මහගෙදරට යනවා කියලා හිතන්න. මුලින්ම ඒ අය හරිම කරුණාවන්තයි කියලා පෙන්නුවත් ඒ ලස්සන ගෙදර ඇතුලේ හරිම අමුතු දේවල් වෙන්න ගත්තොත් ඔයා මොකද කරන්නේ? අද මම කියන්න යන්නේ ලෝක සිනමාවම මවිතයට පත් කරපු හිතා ගන්න බැරි තරමේ අභිරහසක් තියෙන මූවි එකක් ගැනයි. ඒ තමයි Get Out. මේ කතාවේ ඉන්න ක්‍රිස් කියන කළු ජාතික තරුණයා තමන්ගේ සුදු ජාතික පෙම්වතිය වන රෝස්ගේ දෙමව්පියන් බලන්න එයාලගේ මහගෙදරට යනවා. හැබැයි මේ ගෙදරට ගියාට පස්සේ ක්‍රිස්ට දැනෙන්න ගන්නේ හරිම අමුතු හැඟීමක්. එහෙ වැඩ කරන මිනිසුන්ගේ හැසිරීම වගේම ඒ පවුලේ අයගේ අමුතු කතාවල් නිසා ක්‍රිස් ටිකෙන් ටික බය වෙන්න පටන් ගන්නවා. රෝස්ගේ අම්මා කරන අමුතු මනෝවිද්‍යාත්මක මෝහන ක්‍රමයක් නිසා ක්‍රිස් තමන්ගේ පාලනයෙන් තොර අඳුරු ලෝකයකට ඇදගෙන යනවා. ඇත්තටම මේ පවුලේ අය ක්‍රිස්ව ගෙදරට ගෙන්න ගත්තේ ඇයි? ඔවුන්ගේ අඳුරු රහස මොකක්ද? මේ කතාවේ අන්තිම ටික බලද්දී නම් ඔයාගේ ඔළුව පිස්සු වැටේවි. මේක නිකම් හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි. මේක මිනිසුන්ගේ තියෙන ජාතිවාදය සහ තමන්ගේ වාසිය වෙනුවෙන් තව කෙනෙක්ගේ ශරීරය පවා පාවිච්චි කරන හැටි පෙන්වන හරිම දරුණු මනෝවිද්‍යාත්මක කතාවක්. ඔයා සයිකොලොජිකල් ත්‍රිලර් මිස්ට්‍රි මූවීස් බලන්න ආස කෙනෙක් නම් Get Out කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන මාස්ටර්පීස් එකක්. ඉතින් ඔයා මේ මූවි එක බලලා නැත්නම් පහළ තියෙන මගේ YouTube channel එකේ link එකට ගිහින් මේ මූවි එකේ සිංහල review එක බලන්න පුළුවන්. ඔයා මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් අන්තිමට ක්‍රිස්ට වෙච්ච දේ ගැන ඔයාට මොකද හිතුනේ? ඔයා ක්‍රිස්ගේ තැන හිටියා නම් ඔයා එතනින් බේරෙන්න මොන වගේ දෙයක්ද කරන්නේ? උත්තරය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ ඔළුව විකාර වෙන තවත් මයින්ඩ් බ්ලෝවින් ෆිල්ම්ස් ගැන දැනගන්න ඕන නම් අපේ page එකත් follow කරගෙන යන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් share කරන්න.